රාජ්‍ය පාලකයෝ සහ රාජ්‍ය සේවකයෝ දෙගොල්ලම රාජ්‍ය සේවයට එකතු වෙන්නේ රාජ්‍ය ප්‍රතිඥාව දීලා. රාජ්‍ය ප්‍රතිඥාව දීලා ටික කාලයක් ගියාම රජයේ දේපල මුදල් හොරකම් කරනවා. මෙයාට නිසි දඬුවමක් නැහැ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමේ. ඉතින් එයාට හිරේ දානවා සමහර අය හිරේ දාලා කණ්ඩ දෙනවා. නමුත් රාජාණ්ඩු පාලන ක්‍රමේ මොකද්ද? රාජ්‍ය දේපල හොරකම් කරොත් මොකද්ද? කෙලින්ම මරණීය දඬුවම. ඉතින් ඒ පාලනේ තමයි මං කියන්නේ ලංකාවට හරියන්නේ. සියලුම දේශපාලනඥයෝ ටික හැදෙනවා. සියලුම රාජ්‍ය සේවකයෝ ටික හැදෙනවා. ඒ ක්‍රමය හොඳ නැද්ද? ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයට වඩා රාජාණ්ඩු පාලන ක්‍රමය හොඳ නැද්ද? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. සියලුම පාලකයෝ හැදෙනවා. සියලුම රාජ්‍ය සේවකයෝ හැදෙනවා. කල්පනා කරලා බලන්න. ප්‍රජාතන්ත්‍රවාදය හොඳ රාජාණ්ඩු පාලන ක්‍රමයද හොඳ?